අයිබෝවන් පැටියෝ සාදරයෙන් පිළිගන්නවා අපේ ශිෂ්‍යත්වයට අත්වලා දෙවෙනි වීඩියෝ එකට. මීට කලින් අපේ වීඩියෝ එක බලුවේ නැත්නම් පළවෙනි ලින්ක් එක තියෙනවා. ඒකට ගිහලා ඒක බලලා මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. ඒක බලන්න නැතුව මේක බලන්න එපා පැටියෝ. මේ වගේ වාක්‍ය වල ශිෂ්‍යත්ව පේපර් එකට එනවා. ඔයා ශිෂ්‍යත්වයේ පේපර් එක ලියන්න ඉන්න දරුවෙක් නම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න ඕනි. හේතුව ඔයාගේ ශිෂ්‍යත්ව පේපරේ එන ඉංග්‍රීසි වාක්‍ය ටිකට උත්තර ටික අනිවාර්යයෙන්ම අපි අපේ පන්තියේදී සාකච්ඡා කරනවා. කොහොමද අපි ඉංග්‍රීසියෙන් ක්‍රියාවකට කැමති කියලා කියන්නේ? හරි පැටියෝ. අපි යමු අද පාඩමට. හොඳයි පැටියෝ. පොතාලගේ පොතේ ඊළඟ පාඩම මෙන්න මේක. මේක පැහැදිලිව පුතාලගේ පොතේ ලියා ගන්න. මොකද්ද? ඉහත වගන්තිවල කැමති වන්නේ යම් ද්‍රව්‍යයකට, පුද්ගලයෙකුට, සතෙකුට හෝ ස්ථානයකටයි. නමුත් කැමති වන්නේ යම් ක්‍රියාවකට නම් එහි පද පිහිටන්නේ පහත පරිදිය. අපි මීට කලින් ක්ලාස් එකේදී සාකච්ඡා කරේ පුද්ගලයෙක්ට, සතෙක්ට, ද්‍රව්‍යයකට හෝ ස්ථානයකට කැමති කියන්නේ කොහොමද කියන ආකාරය ගැන. හැබැයි අද අපි කතා කරන්න යන්නේ පැටියෝ කොහොමද ක්‍රියාවකට අපි කැමති කියලා කියන්නේ කියන කාරණාව. එහෙනම් අපි බලමු කොහොමද මේකේ පද පිහිටන්නේ කියලා. පද පිහිටද්දී එතන තියෙනවා subject එක, like, likes. subject එක තියෙනවා like, likes. අපි දැන් දන්නවා මේ වෙනකොට like භාවිතා කරන්නේ කොහොමද? likes භාවිතා කරන්නේ කොහොමද කියලා. ඊට පස්සේ to verb එක එනවා. ඊට පස්සේ rest ඉතිරි එනවා. මෙන්න මේක දැන් මගේ පුතාලා වීඩියෝ එක නතර කරලා මොකද්ද කරන්නේ? මේක ලියා ගන්න. අපි යනවා පළවෙනි වාක්‍ය ලියන්න. කලින් පාඩමේ වාක්‍ය 10ක් ලිව්වා. මේ පාඩමෙත් අපි අනිවාර්යයෙන්ම වාක්‍ය 10ක් ලියනවා පැටියෝ. write in English කියලා ලිව්වා. පළවෙනි වාක්‍ය ඇය මහනුවර යන්න කැමති. කොහොමද පැටියෝ මේක ලියන්නේ? ඇය නම් she. she like කැමති like. හැබැයි she කියන්නේ ඒක වචනයක් හින්දා like අකට අනිවාර්යයෙන්ම එකතු කරන්න ඕනේ මොකක්ද? s. she likes ඇය කැමති. අන්න යන්න යනවා නම් go. හැබැයි යන්න කියද්දි මෙතනට එන්න ඕනේ මොකක්ද? to go. she likes to go. ඇය යන්න කැමති කොහෙද? මහනුවර. අන්න to අපි මහනුවරට ඉංග්‍රීසියෙන් කියනවා candy. මේක සාමාන්‍යයෙන් ඔයාලගේ පේපර් එකේ වරද්දන්න දෙන්න තැනක්. යම්කිසි ස්ථානයකට ඔයා යන්න කැමති. අපි මෙහෙම ගමු. ඇය කොළඹ යන්න කැමති. කොහොමද කියන්නේ? she likes to go to. කොළඹට කියනවා කොළඹ. she likes to go to Colombo. ඇය කොළඹ යන්න කැමති. අපි කියමු ඇය ගාල්ලට යන්න කැමති. අපි යන්න ගාල්ල. අපි කියමු she likes to go to Galle. she likes to go to Galle. අනිවාර්යෙන්ම අර නගරයේ ඉස්සරහා to කියන කැලල අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ. ඇය මාතර යන්න කැමති. කොහොමද කියන්නේ? she likes to go to මාතර. she likes to go to මාතර. she likes to go to මාතර. මෙන්න මේ වාක්‍යයක් සාමාන්‍ය එක්සෑම් එකේ අහන්න බැරි කමක් නෑ, අහන්න පුළුවන්. අපි යමු පැටියෝ දෙවෙනි වාක්‍යෙට. දෙවෙනි වාක්‍යෙ තියෙන්නේ මෙන්න මේ විදියට. ඔවුන් ක්‍රිකට් තරඟයක් නරඹන්න කැමති. ඔවුන් ක්‍රිකට් තරඟයක් නරඹන්න කැමති. ඔවුන් නම් මොකද්ද පැටියෝ පදේ? they like to නරඹනවා watch. cricket match. they like to watch a cricket match. ඔවුන් ක්‍රිකට් මැච් එකක්, ක්‍රිකට් තරඟයක්. අර අක් කියන කෑල්ල වෙනුවට තමයි පැටියෝ මෙතන දැම්මේ. එකක් නේ, ඒකින්ද දානවා. මේක අපි මීට කලින් පන්තියේදී සාකච්ඡා කරලා තියෙනවා. they like to watch a cricket match. ඔවුන් ක්‍රිකට් මැච් එකක්, ඔවුන් ක්‍රිකට් තරඟයක් නරඹන්න කැමති. තුන්වෙනි වාක්‍යය තියෙන්නේ මෙන්න මේ විදියට. ඔහු සින්දු කියන්න කැමති. ඔහු සින්දු කියන්න කැමති. ඔහු නම් he. කැමති නම් like.
He likes to sing Sindhu songs. He likes to sing songs. ඔහු සින්දු කියන්න කැමති. සතුන් සෙල්ලම් කරන්න කැමති. සතුන් නම් මොකක්ද පැටියෝ? Animals. Like සතුන් කියන්නේ බහුවචන හින්දා like to සෙල්ලම් කරන්න play. Animals like to play. Animals like to play. ඇය ඉගෙන ගන්න කැමති. ඇය ඉගෙන ගන්න කැමති. ඇය නම් she. ඒක වචන හින්දා likes. To learn. ඉගෙන ගන්නවට අපි කියනවා learn. ඇය ඉගෙන ගන්න කැමති. She likes to learn. She likes to learn. ඇය ඉගෙන ගන්න කැමති. අම්මා පොත් පරිත්‍යාග කරන්න කැමති. අම්මා පොත් පරිත්‍යාග කරන්න කැමති. අම්මා නම් mother. mother කැමති ඒක වචන හින්දා likes. to පරිත්‍යාග කරනවට අපි කියනවා පුතේ donate. donate පොත් books. Mother likes to donate books. පුතේ මේ තියෙන වාක්‍ය 6යි. අපි ක්ලාස් එකේදී අපි මීට වඩා සාකච්ඡා කරනවා ඒක දන්නවා. ඒ වගේම තමයි සර් ඔයාලට දුන්නු පොතේ මීට වඩා ගොඩාරියක් ප්‍රැක්ටිස් කරන්න එක්සෑම් එක ටාගට් කරලා ප්‍රශ්න ගොඩාරියක් ඒ පොතේ දාලා තියෙනවා. ඉතින් පොත ගත්තා නම් අනිවාර්යෙන්ම පුතේ ඔයා ඒ වාක්‍ය ටික ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ශිෂ්‍යත්ව ලියන්න යන්න කලින් අනිවාර්යෙන් මේ ටික කරන්න ඕනේ. මේ ගිය අවුරුද්දේ දුන්න අයට පොත නෙවෙයි. මේ අලුත් පොතක්. අලුත් ටාගට් ප්‍රශ්න දාලා හදපු අලුත් පොතක්. හරි බැටියෝ. 7 වෙනි ප්‍රශ්නේ සර් චුට්ටක් වෙනස් කරනවා. මල්ලිනේ තියෙන්නේ. අපි කී මල්ලි කියන එක කපලා පිළිමු. මගේ සහෝදරයා වාහන පදවන්න කැමති. මගේ සහෝදරයා වාහන පදවන්න කැමති. ඔන්න ඔය වාක්‍ය අපි ඉංග්‍රීසි වලට හරවමු. පුතාලගේ පොතේත් මේ වාක්‍ය හදාගන්න. හරිද? මගේ සහෝදරයා. මගේ සහෝදරයා my brother likes to drive Vahana vehicles. Har. My brother likes to drive vehicles. ඉතින් බඩියෝ ඔයා මේ වෙද්දි සර්ගේ ක්ලාස් එකත් එක්ක ජොයින් වෙලා නැත්නම් ඔයාලට පුළුවන් සර්ගේ ඔන්ලයින් ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වෙන්න. ඔයාලට කරන්න තියෙන්නේ 0.7 727යි 3000 කියන නම්බර් එකට WhatsApp message එකක් දාන්න. WhatsApp message එක දාද්දී පුතාගේ grade එකත් එක්ක දාන්න. ඒ වගේම තමයි පැටියෝ පුතාට සර්ගේ පොත තාම හම්බුනේ නැත්නම් ඔයාලට අලුතින් සර් හදපු ටාගට් පේපර්ස් ටික හම්බුනේ නැත්නම් ඔයාලට කරන්න තියෙන ඒත් හරිම සරල දෙයක්. මෙන්න මේ 0.7 727 3000 කියන නම්බර් එකට පැටියෝ WhatsApp message එකක් දාන්න. සර් ඔයාලගේ ගෙදරටම පේපර් කට්ටලය බුක් එක WhatsApp කරන්න. හරි. අපි යමු පැටියෝ 8 වෙනි ප්‍රශ්නෙට. ඔවුන්ගේ උපන්දිනය සමරන්න කැමති. ඔවුන් they like to සමරනවා. පුතේ අපි සමරනවාට කියනවා celebrate කියලා. ඔවුන්ගේ උපන්දිනය they are
They like to celebrate their birthday. ඔවුන්ගේ උපන්දිනය සමරන්න කැමති. අපි යනවා පැටියෝ 9 වෙනි ප්‍රශ්නෙට. 9 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ විදිහට. ඇය ගුරුවරියක් වෙන්න කැමති. ඇය ගුරුවරියක් වෙන්න කැමති. අනපතේ ඇය she ඒක වචන හින්දා likes. She likes to. අන්න මෙතනදී ක්‍රියාපදයක් වාර හොයාගන්න බැරි වේද? ඔයා දන්නේ නැහැ. අන්න යම්කිසි පුද්ගලයෙක් වෙන්න කැමති. අන්න එතකොට පැටියෝ අපි භාවිතා කරන ක්‍රියාපදයක් තියෙනවා. යම්කිසි පුද්ගලයෙක් වෙන්න කැමති කියද්දී අපි භාවිතා කරන ක්‍රියාපදය තමයි she likes to be a ගුරුවරියක් teacher. She likes to be a teacher. අය ගුරුවරියක් වෙන්න කැමති. අපි යනවා පැටියෝ 10 වෙනි ප්‍රශ්නෙට. 10 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ මම විභාගයේ සමත් වෙන්න කැමති. මම නම් I කැමති like to pass the exam. I like to pass the exam. මම විභාගයේ සමත් වෙන්න කැමති. අන්න පුතේ ඔයාලගේ ශිෂ්‍යත්ව විභාගය සමත් වෙන්න ඔයා කැමති නේද? අන්න ඒතර කියනවා I like to pass the scholarship examination. හොඳයි පැටියෝ. අපි මේ වෙද්දි සාකච්ඡා කරා කොහොමද යම්කිසි දෙයකට පුද්ගලයෙක්ට සතෙක්ට ද්‍රව්‍යයකට කැමති කියන්නේ කියලා. ඊට පස්සේ අද අපි සාකච්ඡා කරා කොහොමද යම්කිසි ක්‍රියාවකට කැමති කියලා කියන්නේ කියලා. හරි සරලව පටන් අරගෙන චුට්ට අමාරු වාක්‍ය අපි ගොඩ නැගුවා. ඉතින් පැටියෝ මේ වීඩියෝ සීරීස් එක දිගටම යන වීඩියෝ ටිකක් මේ ක්ලාස් එක දිගටම යන ක්ලාස් එකක් පුතාට අපේ ක්ලාස් එකත් එක්ක ජොයින් වෙන්න අවශ්‍ය නම් ඕනි නම් 070 කියන නම්බර් එකට පොඩි WhatsApp message එකක් දාන්න ඔයාලා අපේ group එකට එකතු කරන්න. හරි. ඉතින් අද අපේ පාඩම මෙතනින් අවසන් කරනවා. ඔයාගේ ශිෂ්‍යත්ව විභාගයේ පාස් වෙලා අලුත් ස්කෝර් එකට යන්න ඉන්න ඒ සිහිනේ සර්ව සාර්ථක වේවා කියලා සර් ප්‍රාර්ථනා කරමින් අදට අවසන් කරනවා. ඉතින් පුතාලා ගෙදර ගිහිල්ලා මේ වාක්‍ය ටික හොඳට ප්‍රැක්ටිස් කරන්න. අයබෝවන්.